හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. අද අපි කතා කරන්න යන්නේ බොහෝ දරුවන්ටත් මව්පියන්ටත් විශාල ගැටලුවක් වෙලා තියෙන හතිය රෝගය ගැනයි. හතිය කියන්නේ සාමාන්‍ය හුස්ම ගන්න අමාරු වෙන රෝගයක් විතරක් නෙමෙයි. දරුවාගේ දෛනික ජීවිතයට, අධ්‍යාපනයට, ක්‍රීඩාවටත් බරපතල බලපෑම් ඇති කරන රෝගයක්. මේ වීඩියෝ එකෙන් අපි පැහැදිලි කරන්නේ හතිය රෝගය කියන්නේ ඇත්තටම මොනවද? හතිය කියන්නේ දරුවාගේ පෙනහළු නාලිකා ඇතුළත ඇතිවන සංකෝචනය වීම හා ආසාදනය නිසා හුස්ම ගන්න අපහසු වීම. ඒක එක්වරක් සුව වෙලා යන රෝගයක් නෙවෙයි. නැවත නැවත මතුවෙන දිගු කාලීන රෝගයක්. දරුවන්ට හතිය හැදෙන්නේ ඇයි? වාංශික හේතු. ඒ කියන්නේ පවුලේ අයට හතිය තිබීම. දූවිලි, පරාග, කුඩු, බලලු බලලන්ගේ ලොම්, සිගරට් දුම්, වාහන දුම්, සීතල කාලගුණය, වෛරස් ආසාදන, අධික දුවන ක්‍රීඩා නිසා ඇතිවෙන්න පුළුවන්. දරුවන්ට පෙනෙන ලක්ෂණ. හුස්ම ගන්න අමාරු වීම. හුස්ම ගන්නකොට හූ, විසින් වගේ ශබ්ද ඒම. රාත්‍රී කාලයේ කැස්ස වැඩි වීම. පපුව තද වෙලා වගේ දැනීම. ඉක්මන් මහන්සි වීම. හතිය ආසාද්‍ය රෝගයක්ද? බොහෝ මව්පියන්ට තියෙන ලොකු බියක් තමයි මේ රෝගය සදහටම තියෙනවද කියන එක. සත්‍ය නම් නිසි පාලනයත් නිවැරදි ප්‍රතිකාරත් තියෙනවා නම් දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන්. ඉන්හෙලර් පිමින බෙහෙත් ගැන බෙහෙත් වැරදි අදහස් තියෙනවද? ඉන්හෙලර් දිගටම පුරුදු වෙයිද? මේ වගේ හෝමෝන් තියෙනවද? දිගටම ගත්තොත් අහිතකරයිද කියලා ගොඩක් දෙනෙක්ට මේ ගැන අදහස් තියෙනවා. වැරදි අදහස්. මොකද හතිය තියෙන කෙනෙක් ඉන්හෙලර් පාවිච්චි කරනවා. හතිය තියෙන දරුවෙකුට දෙමව්පියන් කළ යුතු දේ. දූවිලි සහ දුම් වලින් වළක්වා ගන්න ඕනි. නිවස පිරිසිදුව තබා ගන්න ඕනි. වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් නිතරම භාවිතා කරන්න ඕනි. හදිසි අවස්ථා හඳුනා ගන්නත් ඕනි. හදිසි අවස්ථාවක් කියන්නේ මොකක්ද? දරුවාට හුස්ම ගන්න බැරි වෙලා නම්, කතා කරන්නවත් අමාරුයි නම්, නහය තොල් නිල් පාටට හැරෙනවා නම් වහාම රෝහලට ගෙන යන්න ඕනේ. ආහාර ජීවන රටාව සහ හතිය. හිතන තරම් විශේෂ ආහාරයක් හතිය සුව කරගන්න නැති වුණත් සෞඛ්‍යදායක ආහාර, ප්‍රමාණවත් නින්ද, අධික බර පාලනය දරුවාගේ හතිය හොඳින් පාලනය කරගන්න ලොකු උදව්වක් වෙනවා. දරුවන්ට හතිය තියෙන මව්පියන්ට අවශ්‍ය සම්පූර්ණ මාර්ගෝපදේශයක් මේකෙන් ලැබෙනවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ තව බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.